පේන්ටිං කියලා කියන්නෙම හැමදාමත් වගේ අපේ මනස සුවපත් කරන හිත නිවන කලාවක්නේ. ඉතින් මම හිතුවා අදත් පේන්ටින් එකක් මම කොහොමද කරගත්තේ කියලා ඔයාලට අරගෙන ඉන්න ඕනි කියලා. මෙන්න මේ ඩිසයින් එක මම අතින් තමයි ඇඳගත්තේ. ඔයාලට කැමති නම් මේක බ්ලොග් එකක් තියලා එහෙම ඇඳ ගන්නත් පුළුවන්. මම මේක මේ හිතෙන විදියට අතින් තමයි අද මේ ඇඳගත්තේ. එතකොට මේක ඇඳලා ඉවර වුණාට පස්සේදී අපිට පැන්සල්ලෙදි පේන්නේ නැති වෙන්න පාට කරගන්න ඕනේ. නැත්නම් ඒක කැතයිනේ. අද මම පාවිච්චි කරේ මේකට කලර්ස් දෙකයි. එකක් පින්ක් කලර් එකක් ගෝල්ඩ් කලර් එක. මේ කලර්ස් දෙකම විතරයි මුළු සාරිය පුරාවටම තියෙන්නේ. ඉතින් මේක මේඩ් අප් කැන්ඩියන් එකක්. මම කැන්ඩියන් එක හදාගන්න විදිය නම් වීඩියෝ එකක් ගත්තේ නෑ. වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මම වෙනම වීඩියෝ එකකින් කැන්ඩියන් එකක් කොහොමද මේඩ් අප් කරගන්නේ කියලා අරගෙන එන්නම්. එතකොට මේකේ මේ ඩිසයින් එක මම යොදාගෙන තියෙන්නේ හෙඩ් පීස් එකටයි සාරි පොටටයි විතරයි. එතකොට අපිට කැන්ඩියන් එකක් පේන්ට් කරන්න ලේසි. ඒ තැන් දෙකට විතරක් අපි ඩිසයින් එක දාගත්තොත් විතරයි. දැන් සාරි එකක නම් එහෙම නැහැ. සාරි එකක ලොකු පරාසයක් පේන්ට් කරන්න තියෙනවා. හැබැයි කැන්ඩියන් එකක අපිට හෙඩ් පීස් එකටයි පොටටයි යන ඩිසයින් එක දාගත්තට පස්සේ සාරියම හොඳට ඩිසයින් එක පැතිරිලා වගේ පේනවා. එතකොට මම මේ දැන් කරන්නේ හෙඩ් පීස් එක. හෙඩ් පීස් එක කියන්නේ දැන් මේක මේඩ් අප් කරපු එකක්නේ. එතකොට රෙද්ද කොටසේ ඉස්සරහට පේන්න තියෙන කොටස තමයි. එහෙමත් නැත්නම් අපි සිංහලෙන් කියන්නේ සාරි පල්ලුව කියලා. ඒ කොටසට එන ඩිසයින් එක තමයි මේ පාට කරගන්නේ. එතකොට මේ පින්ක් කලර් එක නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ ගෝල්ඩ් කලර් එක ටිකක් විතර ඝනකම ගතියක් වගේ වෙලා තිබුණා. මම පාට කරද්දී මම මේක මෙහෙම පාට කරන්නත් හිතුවේ ඔයාලට පෙන්වන්න චුට්ටක්. මේකේ ගොඩක්ම ඝනකමයි. මේක බලන්නකො මෙහෙම ගන්නත් බැරි තරමටම මේක ඝනකම වෙලා. මම මේක හදාගත්තේ ටෙක්ස්ටයිල් මීඩියම් මික්ස් කරලා. ටෙක්ස්ටයිල් මීඩියම් කියලා අපිට කඩේ ගන්න තියෙනවා. මේ කලර්ස් වලට මික්ස් කරන්න පුළුවන් එකක්. එතකොට ඔයාට ටෙක්ස්ටයිල් මීඩියම් නැත්තම් වතුර බිඳු 2-3ක් හරි දාලා මේකේ ඝනත්වය අඩු කරගන්න ඕනේ. එහෙම නැත්තම් පාට කරන්න අමාරුයි. අනිත් එක තමයි මේක වැලන්ටිනා මැටීරියල් එකක්නේ. එතකොට කොටන් එකක පාට කරනවට වඩා තින්ත ස්ප්‍රෙඩ් වෙනවා වැඩි මේකේ. ඒ කියන්නේ තින්ත වතුර මික්ස් වුණ ගමන්ම තින්ත රෙද්ද පුරාම දුවනවා වගේ ගෑවෙනවා හැමතැනම. එතකොට මේකේ වතුර එකතු කරද්දී අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. නැත්තම් චුට්ටක් අමාරුයි පාට කරන්න ගියාම ඔයා පුරුදු වෙන කෙනෙක් නම් කොහොමත් චුට්ටක් අමාරු වෙනවා වැලන්ටිනා මැටීරියල් එකේ පාට කරන්න. පුරුදු වෙන කෙනෙක්ට නම් මම නම් වැලන්ටිනා වල පාට කරන්න කියලා රෙකමන්ඩ් කරන්නෙත් නැහැ. මොකද එතකොට පේන්ටිනුත් එක්ක එපා වෙයි. ඒක හරියම පරිස්සමින් හොඳට පළපුරුද්දක් ඇතුව කරන්න ඕන දෙයක්. මුලින්ම ඔයාට පුරුදු වෙන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කොටන් මැටීරියල් එකක පාට කරලා අත හොඳට හුරු වුණාට පස්සේ වැලන්ටිනා වගේ වියට්නාම් සිල්ක් ඕන එකක පාට කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේ කියන්නේ සිල්ක් පේන්ටින් ගැන නෙමෙයි. සිල්ක් පේන්ටින් කියන්නේ වෙනම මාතෘකාවක්. සිල්ක් පේන්ටින් වර්ගත් වෙනම තියෙනවා. මම මේ කියන්නේ ෆැබ්‍රික් පේන්ට් වලින් ටිකක් ලිස්සන සුළු රෙද්දක පාට කරගන්නේ කොහොමද කියන එක. දැන් මම මේ වැලන්ටිනා මැටීරියල් එකේ පාට කරද්දී යටට බෝඩ් එකක් තියලා පාට කරන්නේ. එතකොට වැඩි තින්ත ටික ටක් ගාලා ඒකට උනා ගන්නවනේ. එහෙම නැතුව ඔයාලා ඉටි කොලයක් වගේ තියලා මේ වගේ මැටීරියල් එකක් පාට කරන්න ගන්න එපා. මේසෙට ඉටි කොලයක් වගේ තියලා පාට කරොත් තින්ත යටට උනා ගන්නේ නැති නිසා එතකොට සාරියේ යටිපැත්තේ තින්ත හරියට ගෑවෙන්න පුළුවන් වෙන තැන්වල. එහෙම වුණොත් තින්ත ගෑවුණු තැන් සාරියේ උඩ පැත්තටත් පේන්න ගන්නවනේ. එහෙම වුණොත් ඒක ගොඩක් කැතයි. ඒක නිසා මේ වගේ මැටීරියල් වලදී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මම මේකට බෝඩ් එකක් තමයි යටට පාවිච්චි කරේ. ඒක නිසා. ඉතින් මේ විදිහට මම දැන් මේක ඉවර කරගන්නත් ළඟයි. ඔයාලටත් ඔයා පේන්ටින් වලට අලුත් කෙනෙක් නම් මේක හැමතැනම ගෑවෙයිද එහෙමත් නැත්නම් හරියට කරගන්න බැරි වේද කියන බය අයින් කරලා මුලින්ම එක නිර්මාණයක් කරලා බලන්න. ඕන තරම් ඩිසයින් දැන් හොයාගන්නත් පුළුවන්. ඒක නිසා
මම මේ කියන්නේ ස්ටෙන්සිල් කරන අයට නෙමෙයි. ස්ටෙන්සිල් කියන්නේ වෙනම කලාවක්නේ. මම මේ කියන්නේ හෑන්ඩ් පේන්ටින් ගැන. ස්ටෙන්සිල් කරනවා නම් ස්ටෙන්සිල් බ්ලොක් එකක් අරගෙන ස්ටෙන්සිල් එකක් අරගෙන ඒක තියලා අපිට පාට කරගන්න පුළුවන්. මම ඒ ගැනත් ඔයාලට වීඩියෝ එකක් අනිවාර්යෙන් අරගෙන එන්නම්. ස්ටෙන්සිල් පාවිච්චි කරලා කොහොමද පේන්ටින් එකක් හරියට කරගන්නේ කියලා. ඇත්තටම සාරි විතරක් නෙමෙයි ඔයාලට ඕනම දෙයක් පේන්ට් කරගන්න පුළුවන්. දැන් ඕන තරම් ව්‍යාපාර අවස්ථාත් උදා වෙලා තියෙනවා. ටෝට් බෑග්ස්, එතකොට පිලෝ කවර්ස්, මේ ඕනම දෙයක් අපි ලස්සනට ඩිසයින් කරන්න දන්නවා නම් මේ ඕනම දෙයක් අපිට ව්‍යාපාර අවස්ථාවක් විදියට උදා කරගන්න පුළුවන්. ඉතින් අපේ හැකියාව තමයි මේකට බලපාන්නේ. ගොඩක් වෙලාවට ස්ටෙන්සිල් ඩිසයින් එකකින් අපිට ටෝට් බෑග් එහෙම ලස්සනට කරගන්න පුළුවන් සරල නිර්මාණ. එහෙම නැත්නම් අතින් ඇඳත් ඉතින් ලොකු වෙලාවක් යන්නේ නැහැනේ ටෝට් බෑග් එකක ඩිසයින් එකක් ඇඳ ගන්න. ඒ වගේ ඉතින් ලොකු ඉල්ලුමක් තියෙන දේවල් අපිට හෑන්ඩ් පේන්ටින් වලින් කරගන්න පුළුවන්. ඉතින් මම මේකේ දැන් මේ පර්ල්ස් ඇටච් කරගත්තා. මේක කරන්න ඕනේ අපි සාරිය සම්පූර්ණයෙන්ම පේන්ට් එක ඉවර වෙලා වේලුණාටත් පස්සේ හොඳට යටිපැත්තෙන් සාරිය අයන් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ තමයි මේ පර්ල්ස් ඇටච් කරගන්න ඕනේ. කලබල වෙලා පර්ල්ස් ඇටච් කරගන්න බෑ. පර්ල්ස් ඇටච් කරගත්තට පස්සේ අයන් කරන්නත් අමාරුයිනේ. ඒක නිසා මුලින් අයන් කරලා ඉවර වෙලා ඕනේ මේ දේ කරගන්න. ඉතින් අපි මේ වැඩෙත් ඉවර වෙලා ඊට පස්සේ මේකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා බලමු. මම අද මේකට පාවිච්චි කරේ B6000 ගම් එකමයි. ඒකෙන් මම කලිනුත් කියලා ඇති ඒකෙන් ඇලෙව්වට පස්සේ අර කහ පාටට වගේ ඇඳුමේ තනින් තන ගම් ඉතුරු වෙලා වගේ පේන්නේ නැහැ. මේක ගොඩක් හොඳයි මේ රෙදි වල පර්ල්ස් එහෙම අලව ගන්න. ඉතින් මේක දැන් ඔන්න අවසාන කොටස තමයි දැන් කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි සාරියකේ ෆයිනල් ලුක් එක තිබුණේ. මම හිතනවා ඒක ගොඩක්ම චාම් සරල ඩිසයින් එකක් කියලා. මේක ඇත්තටම මේ ජැකට් එක නම් මේ සාරියකේ ජැකට් එක නෙමෙයි. මම මේ ඩමියට දාන්න ඕන නිසා ලස්සනයිද බලන්න. මේ ජැකට් එක දැම්මේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.